කොහොමද යාළුවනේ ඔයාලට සතුටින් සනීපෙන් ඉන්න ඇති කියලා හිතනවා ඔයගොල්ලෝ ඔක්කොම. ඉතින් යාළුවනේ ඔයාලා අපේ කලින් වීඩියෝ එක බැලුවා නම් thumbnail එක දැක්ක ගමන් ඔයාලට අදහසක් එන්න ඇති කියලා හිතනවා අද අපි කරන්න යන වැඩේ ගැන. sorry. අපි කරන්න යන වැඩේ කිව්වට මේක අපි කරපු වැඩක් නෙවෙයි. හැබැයි අපි මේකට දායකත්වය දුන්නා විතරයි. මේක අපේ ගමේ අය කරපු වැඩක්. පන්සලේ වැඩක් ආරාමේ වැඩක් කිව්වහම මොන වැඩේ තිබ්බත් අපේ ගමේ මිනිස්සු අනිවාර්යෙන් ඒ වැඩවලට සම්බන්ධ වෙනවනේ. ඒක එදා ඉඳන් සිංහල අපේ විදිය වෙන්න ඇති. මුලින්ම කියන්න ඕනේ අපේ YouTube නාලිකාවට ඔයාලා අලුත් අය නම් ඔය පහලින් තියෙන subscribe button එක press කරලා bell icon එකත් ඔබලා මේ වීඩියෝ එකට එකතු වෙන්න. ඉතින් මම මුලින්ම කියන්නම්කෝ මේ වැඩේට අපි සෙට් උනේ කොහොමද කියලා. ඔයාලා අපේ අනිත් channel එකේ වීඩියෝ බලනවා ඇති කියලා හිතනවා. බලපු නැති කවුරු හරි ඉන්නවා නම් අල්ලෝරා ප්‍රොඩක්ෂන් කියලා YouTube එකේ ගහලා ඒ වීඩියෝත් බලන්න. ඉතින් අපේ තුරු වීඩියෝ එකේ ජයතිලක හාමිනේ මතකද? අන්න එයා තමයි අපිටත් මේ වැඩේට කතා කළේ. මුලින්ම කියන්න ඕනේ මේවා මේ වීඩියෝ කරලා දාන්න ඕනේ වැඩ නෙමේ කියලා කවුරු හරි හිතනවා නම් ඒකේ නා වැරදි. මොකද මේ වගේ දේවල් වීඩියෝ කරලා දාන්නේ ඇත්තටම ගමක එකමුතුකම පෙන්වන්නවත් සහයෝගය පෙන්වන්නවත් අපේ ලොකුකම ලෝකයට පෙන්වන්නවත් නම් නෙමෙයි. අපේ යට ගියාව YouTube නාලිකාවේ අපි නිතරම කියන දෙයක් තමයි අප්‍රසිද්ධ ස්ථාන නැත්නම් ප්‍රසිද්ධ නැති සිද්ධාස්ථාන හොයාගෙන ගිහින් ඒ වගේ ඉතිහාසය පිළිබඳව ලෝකයට කියන එක. ඉතින් අපිට මේ ගැනත් ලෝකයට කියන්න හිතුණා. කියන්න ඕනේ තවත් දෙයක් තමයි මේ පුදබිම වගේම අක්කර 50 වීඩියෝ එකත් ඔයාලා බලන්න ඇති කියලා හිතනවා. ඒ පුදබිමත් දුෂ්කර යතිවරයාණන් වහන්සේලා වාසය කරන පුදබිම් හැටියට අපිට හඳුන්වන්න පුළුවන්. කාර් එකෙන් ඇවිත් ආවාසගේ ඉස්සරහා බහින ගොඩක් හාමුදුරුවරු කාර් එකෙන් එන්න පුළුවන් පන්සල් වලට විතරක් යන උපාසක නෝනා මහත්වරු අනිවාර්යයෙන්ම මේවා තමයි බලන්න ඕනේ. කාර් එකෙන් විතරක් එන්න පුළුවන් කිව්වට කේන්ති ගන්න එපා. මොකද කාර් එකෙන් එන්න පුළුවන් පන්සල් වලටත් අනිවාර්යයෙන්ම යන්න ඕනේ. ඒත් වෙලාවක් තිබ්බොත් මේ වගේ තැන් වලටත් එන්න. පුළුවන් වුණොත් නෙවෙයි අනිවාර්යයෙන්ම එන්න. මොකද ඔයාලා අපි හැමෝම එකතු වෙලා මේ වගේ ස්ථාන දියුණු කළොත් තමයි අපෙන් පස්සේ ඉන්න පරපුරත් මේ මොනවද කියලා දැනගන්නේ. චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න බණ කියන හාමුදුරුවෝ BMW වලින් ඇවිත් සසර දුක ගැන කියලා ගියාට අපිට ධර්මයක් අවබෝධ වෙයි කියලා මම නම් හිතන්නේ නැහැ. මොකද ලංකාවේ ගොඩක් අය බණ අහන්නේ බණ කියන්නේ දෙකම කරන්නේ රැල්ලට. මගේ ගෙදර මේ හාමුදුරුවෝ බණ කිව්වොත් තමයි මිනිස්සු එන්නේ කියලා හිතලා අවුරුදු ගාණක් පෙරම් පුරලා හාමුදුරු කෙනෙක් බුක් කරගෙන බණ කියලා වෙන මොනවත් ටිකක් කියවලා යනවට වඩා Tamanට පුළුවන් විදිහට මේ වගේ දේවල් වලටත් දායක වෙන්න කියලා මං ඔයාලගෙන් ඉල්ලනවා. කියෝගෙන ගියාට අද අපි මොකද්ද කරන්න කියලාවත් මම ඔයාලට හරියට කිව්වේ නෑනේ. ඉතින් යාළුවනේ අපේ තුන්වෙනි වීඩියෝ එකේදී අපි ගියානේ පල්ලේකන්ද සීල සමාධි ආරාමයට. ඒ ආරාමයට යන පාර එදා ඉඳන් අපි පෙන්නපු වීඩියෝ එකෙත් දැක්කනේ ඔයාලා. ගොඩක් දුෂ්කර මාර්ගයකින් තමයි ආරාමයට යන්න තිබ්බේ. ඉතින් අපේ ගමේ මිනිස්සු සමදානයක් සංවිධානය කරලා තිබ්බා ඒ ආරාමයට යන පාර පිළිසකර කරලා දෙන්න. ඉතින් අපිත් ඒ සමදානෙට ආව නෙමෙයි. අපිට කිව්වා මෙහෙම වැඩක් කරනවා ඔයාලටත් පුළුවන් නම් සම්බන්ධ වෙන්න කියලා. ඔය ඉස්සරහා උදැල්ලෙන් වැඩ කරන අක්කා තමයි අපිට කතා කළේ. ඉතින් අපි කතා කරනකොටම අපේ මේ වීඩියෝ කරන මල්ලි ඔය ඉස්සරහින් ඉන්නේ. එයා තමයි කිව්වේ අනිවාර්යයෙන්ම අපි යමු. ගිහිල්ලා මේ වැඩේට සම්බන්ධ වෙමු කියලා. අපි එතනට යනකොටත් හවස 5ට විතර වෙලා. ඉතින් කට්ටිය ඔය තේ බොන්න තමයි දැන් හදන්නේ. ඔය ඉස්සරහා ඉන්න පොඩි ළමයිත් හරි සෑහෙන්න මහන්සි වෙලා එදා වැඩ කළා. ඔය ඉස්සරහා ඉන්න පොඩ්ඩ මට ඇවිල්ලා කෝචොක් කරලා යන හැටි බලන්නකෝ. ඉතින් යාළුවනේ මේ වගේ තැන්වලදී ගොඩක් ගමේ මිනිස්සුන්ගේ එකමුතුකම එකට එකතු වෙලා තේ එකක් බොන එක ඒ වගේ දේවල් අපිට මේ වගේ සමාදානකෙදී ඇරෙන්න වෙන කොහේදිවත් ඒ අත්දැකීම් ගන්න බෑ. එකමුතුකම වගේම ඒ අයගේ තියෙන සුවදශීලීත්වය
ඒ වගේම ගමේ මිනිස්සුත් එක්ක අපි ජීවත් වෙනවා එකමුතුයි කියන හැඟීම ගොඩක් දුරට මේ වගේ අවස්ථාවලදී තමයි අපේ හිතට දැනෙන්නේ. ඉතින් මේ වගේ වැඩ හැමතැනම හැමෝම කරන්න ඕනේ. මොකද බෞද්ධ විදියට අපිට පන්සල් වෙහෙර විහාර ඇරුණම අපිට පල්ලි කෝවිල් ගිහිල්ලා සමදාන කරන්න බෑනේ. ඉතින් අපේ හාමුදුරුවරු අපේ ධර්මය ආරක්ෂා කරනවා වගේම අපි හාමුදුරුවරු වාසය කරන මේ වගේ සිද්ධාස්ථාන ආරක්ෂා කරන්න ඕනේ. ඒ වගේම තව දෙයක් කියන්න ඕනේ. මම නම් පුද්ගලිකව හැම ආගමකටම ගරු කරනවා. මොකද මට ක්‍රිස්තියානි, හින්දු, බෞද්ධ කියලා වෙනසක් දැනෙන්නේ නැහැ. මොකද ඔය හැම ආගමකම ඉන්නේ මොනා හරි මිනිස්සු කණ්ඩායමකගේ ආකල්ප, සිතුම් පැතුම්, විශ්වාස, ඇදහිලි වගේ දේවල් ආරක්ෂා කරන සිල්වත් මිනිස්සු. එයාලා හින්දා තමයි එයාලගේ ආගම පවතින්නේ. ඉතින් අපේ ආගම හාමුදුරුවරු හින්දා පවතිනවා වගේ එයාලගේ ආගම, එයාලගේ පූජකයෝ ඒ වගේ අය නිසා පවතිනවා. ඉතින් මම නම් කියන්නේ ආගම් වලට ගරු කරන්න, ආගම් එක්ක ජීවත් වෙන්න. මොකද ඔයා අදහන ආගම මොකක් වුණත් ඔයා ඒ ආගමට ගරු කළොත් අනිවාර්යෙන්ම ඒ ආගම ඔයාව ආරක්ෂා කරනවා. ඒක මට ගොඩාක්ම තියෙන අත්දැකීමක්. දැන් අපි ඔය වැඩ කරන්නේ රෑ 8:00ට 9ට විතර වෙලා ඇති. හවස 5ට විතර අපි වැඩ පටන් ගත්තේ. දැන් නම් වැඩ ඉවර කරන්න කිට්ටු වෙලා තමයි ඔය උතන කට්ටිය ඉන්නේ. ඔය ඉස්සරහින් ඉන්න මල්ලි ගොඩක් මහන්සි වුණා. එතකොට ඔය මේ උඩහා ඉඳන් අපිට පස් පහලට පෙන්නලා දෙනවා. අපිට ඔය පොරපුරේට දාලා පස් ගිහින් දාන්න. කොහොම හරි අපි එදා වැඩේ සාර්ථකව කරලා රෑ 9:10 වෙනකොට කට්ටියට මහන්සියිනේ. ඊට පස්සේ තමයි ඔය ගෙදර යන්න හදන්නේ. ගෙදර යන්න කිව්වට ගෙදර ගියේ නෑ. අපි ඊට පස්සේ ගියා ආරාමෙට. ආරාමෙට ගිහිල්ලා මෑණියෝ බැහැ දැකලා මෑණියෝ අපිට රෑ කෑමත් ආරාමේ සූදානම් කරලා තිබුණා. ඉතින් අපි ඒවත් ආහාරයට අරගෙන තමයි ගෙදර ගියේ. එහෙනම් යාළුවනේ තවත් මේ වගේම වීඩියෝ එකකින් හම්බෙනකන් අපි ගිහිල්ලා එන්න. ඔයගොල්ලෝ හැමෝටම බුදු සරණයි.